ආයුබෝවන්. මම ડોક્ટર ශාමා හේරත්. වෘත්තියෙන් මම ඔර්තොඩොන්ටිස්ට් කෙනෙක්. ඒ කියන්නේ විකලාංග දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක්. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ බ්‍රේසස් දාන්න බලාපොරොත්තු වෙන දුවල පුතාලා වැඩිහිටියෝ වගේම ඒ දුවල පුතාලාගේ දෙමාපියෝ ටිකක් බය වෙන කාරණාවක් ගැන. දත් ඉස්සරහට ඇවිල්ලා තියෙන නිසා, දත් පොකුරු වශයෙන් පිහිටන නිසා, දත් අපිලිවලට පිහිටන නිසා බ්‍රේසස් දාලා ඒක හදාගන්න හිතාගෙන ඔර්තොඩොන්ටිස්ට් කෙනෙක් හම්බෙන්න ආවම ඔයගොල්ලන්ට දත් ගලවන්න කියලා කිව්වද? උඩ ඇඳි ප්‍රශ්නයක් ආවම පස්සේ උඩ විතරක් නෙමෙයි යටිනුත් දත් ගලවන්න කියලා කියන්නේ නැති. ඒ නිසා බය වෙලා ගොඩාක් අය ආපහු හැරලා යනවා බ්‍රේසස් දාලා දත් හදාගන්න කල්පනාව අයින් කරලා. ඉතින් අද මේ ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මේ අත්දැකීම ඔයාලටත් ඇති. බලමු අපි බ්‍රේසස් දානකොට ඇත්තටම දත් ගලවන්න ඕනේද කියලා. ගොඩාක් අය බ්‍රේසස් දාන්නේ ඉන්නේ දත් ටික ඉස්සරහට ඇවිල්ලා නිසා. ඒ කියන්නේ උලංගේ තොල් වහගන්න බැරිව, ලස්සන hina වෙන්න බැරිව කටින් එළියටම ඉස්සරහ දත් ටික ඇවිල්ලා. ඒ වගේම දත් අපිලි වලට පිහිටවනවා. දත් පොකුරු වශයෙන් එක ගොඩේ ඇවිල්ලා hina වෙනකොට ලස්සනට පෙළට පිහිටන්නේ. ඔගොල්ලෝ හිතන්නේ දත් ඉස්සරහට එන්න. ඒ වගේම දත් පොකුරු විදිහට අපිලි වලින් පිහිටන්න ප්‍රධානම හේතුව මොකක්ද කියලා. තවත් විවිධාකාර හේතු තිබෙනවා. හැබැයි සුලභම හේතුව වන්නේ අපේ දත්වල ප්‍රමාණයට අපගේ හනුවේ ප්‍රමාණය ගැලපෙන්නේ නැහැ. කියන්නේ දත්වල සයිස් එක හනුවේ සයිස් එකට වඩා ලොකුයි. දත් ටික පිළිවෙලට පිහිටන්න හනුවේ ඉඩ නැහැ. ඉතින් මේ ඉඩ නැති ප්‍රශ්නේ නිසා නම් මේ ගැටලුව ඇති වෙන්නේ අපි දත් ටික පිළිවෙල කරගන්න දත් ඇන්දි කොහෙන් හරි ඉඩක් හොයාගන්න ඕනනේ. අන්න ඒ ඉඩ හොයාගන්න ක්‍රම ගොඩාක් තියෙනවා. හැබැයි ඒ ඉඩ හොයාගන්න ක්‍රමේ තීරණය වෙන්නේ අපිට කොයිතරම් ඉඩ ඕනේද කියන කාරණය අනුව තමයි. ඒ නිසා ඔයගොල්ලෝ ඔර්තොඩොන්ටිස්ට් කෙනෙක් හම්බෙන්න ආවම ඕගොල්ලන්ගේ කට ඇරලා එහාට මෙහාට හරවලා සමහර විට එක්ස්රේස් උත් අරගෙන හොඳට දත් ටික දිහා බලලා තීරණය කරනවා මෙයාගේ දත් ටික පිටිපස්සට කරලා පිළිවෙලට හදාගන්න අපිට කොච්චර විතර ඉඩක් ඕනේද කියලා. සමහර අයට ඕන වෙන්නේ මිලිමීටර් 2-3ක් විතරයි. සමහර අයට මිලිමීටර් 7, 8, 9, 10 වගේ ප්‍රමාණ වලින් ඕන වෙනවා. අන්නේ ඉඩ අවශ්‍ය ප්‍රමාණය අනුව තමයි අපි ඒ ඉඩ හොයාගන්න ක්‍රමේ තීරණය වෙන්නේ. අපිට උවමනා වන්නේ මිලිමීටර් 2-3ක් වගේ සුළු ප්‍රමාණයක් නම් දත් ගලවන්න අවශ්‍ය නැහැ. වෙනත් ක්‍රම තියෙනවා ඒ ඉඩ හොයාගන්න. හැබැයි ඕගොල්ලන්ට මිලිමීටර් 6ක් 7ක් වගේ ඉඩක් අවශ්‍ය නම් අපේ දත් ටික පිළිවෙල කරගන්න අන්න එතකොට ඔර්තොඩොන්ටිස්ට් කෙනෙක්ට සිද්ධ වෙනවා මේ දත් ගලවලා ඉඩ හොයාගන්නවයි කියන ඔප්ෂන් එකට යන්න. ඉතින් ඒ වෙලාවට ගොඩාක් වෙලාවට උඩ හනුවේ දෙපැත්තේ දත් දෙකක් ගලවන්න කියනවා. සාමාන්‍යයෙන් අපි ඉදිරිපස දත් හෝ හක්කේ දත් ගලවන්නේ නැහැ. අපි මැදින් දත් දෙකක් තමයි ගලවන්නේ. මැදේ ඉඳලා 4 වෙනි හෝ 5 වෙනි දත තමයි තෝරගන්නේ. දත් ගලවලා බ්‍රේසස් දානකොට. හැබැයි මේක වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඔර්තොඩොන්ටිස්ට් තීරණය කරොත් ඕගොල්ලන්ගේ ප්‍රතිකාර වලට දත් ගලවලා ගන්න තරමේ ඉඩක් ඕන කියලා. එහෙනම් ඉතින් ඕගොල්ලන්ට උපදෙස් දෙනවා. අපිට ඔයාගේ දත් දෙකක් හෝ 4ක් ගලවන්න වෙනවා කියලා. දැන් 4ක් ගලවන්න වෙන්නේ කොහෙන්ද කියලා බලනවා නේද? සමහර වෙලාවට ඕන ඔයගලන්ට හම්බෙලා ඇති ඔයගොල්ලෝ යන්නේ ඔයගලන්ගේ උඩ දත් ඉස්සරහට ඇවිල්ලා කියලා. හැබැයි මෙන්න ඔර්තොඩොන්ටිස්ට් කියනවා උඩට විතරක් නෙමෙයි යටටත් බ්‍රේසස් දාන්න ඕනේ. එහෙම දිවිට යටිනුත් දත් දෙකක් ගලවන්න ඕනේ කියලා. සමහර වෙලාවට ඒක නම් හිතා ගන්න බැරි තරම් කලබලයටපත් වෙන කාරණයක් වෙනවා. මම කියන්නම් ඇයි කියලා. අපේ උඩදත් සහ යටදත් පවතින එක්තරා සම්බන්ධතාවයකට. ඒ සම්බන්ධතාවයේ බිඳ වැටුණොත් අපිට වෙනත් ගැටලු ඇති වෙනවා. සමහර විට අපගේ හනුවේ විතර ජොයින්ට් එකක් තියෙනවා. ජොයින්ට් එකේ ප්‍රශ්න ඇති වෙනවා. අපි උඩදත් සහ යටදත් හරියට හැපෙන්නේ නැතුව යනවා. ළමයින්ට කන්න බැරි වෙනවා. ඒ වගේම කම්මුල් හැපෙනවා. ඒ වගේ නොයෙකුත් ගැටලු ඇති වෙනවා. ඒ වගේම ගොඩාක් වෙලාවට අපේ උඩදත් ඉස්සරහට ආවට අපේ යටදතුත් ඉස්සරහට ඇවිල්ලා තමයි තියෙන්නේ. හැබැයි ඒක ඔර්තොඩොන්ටික්ස් කියන දැනුමක් නැති කෙනෙක්ට නිකන් බලලා හිතන්න අමාරුයි. එතකොට උඩදත් ඉස්සරහට එන්න හේතුවම යටදත් ඉස්සරහට ආපු එක නිසා නම් අපිට යටදත් ටික පිටිපස්සට කරගන්න නැතුව උඩදත් පිටිපස්සට කරගන්න බැරුව යනවා. ඔන්න ඔය කාරණා නිසා තමයි ඔර්තොඩොන්ටිස්ට් කෙනෙක් රෝගියෙක්ට උපදෙස් දෙන්නේ බ්‍රේසස් දාලා දත් හදනවා නම් උඩ ඇන්දේ සහ යට ඇන්දේ දෙකෙන්ම දත් දෙක බැගින් ගලවන්න ඕන කියලා. මේක හැම කෙනෙක්ටම කියන දෙයක් නෙවෙයි. නමුත් බ්‍රේසස් දාන දරුවන් හෝ වැඩිහිටියන් අතරින් බහුලවම ඒ කියන්නේ 80%කට වැඩි පිරිසකට දත් ගලවන්න සිද්ධ වෙනවා.
හැබැයි බය වෙන්න අවශ්‍ය නැහැ. බ්‍රේසස් දාලා ඉවර වෙනකොට මේ දත්වල හිඩැස් වැහිලා ඔයගලගේ දත් ටික ලස්සනට පස්සට යනවා. දෙමාපියෝ දත් ගලවන්න බය වෙන හේතු කාරණා කීපයක් තියෙනවා. අනේ ડોක්ටර් උඩ ඇඳි දත් ගැලවුවොත් දරුවගේ ඇස් පෙනීම නරක වෙයි නේද? මම අහලා තියෙනවා දරුවන්ගේ බුද්ධි වර්ධනයටත් දත් ගැලවුවම ප්‍රශ්නයක් වෙනවා කියලා. ඉතින් එහෙම තියාගෙන දත් ගලවන්නේ කොහොමද? අනිත් එක මේ ගලවන්නේ හොඳ දත් නේද? කොහොමද හොඳ දත් ගලවන්නේ? අන්න ඕවා තමයි අපිට එන ප්‍රශ්න. ඔර්තොඩොන්ටික්ස් කියලා කියන්නේ මුළු ලෝකේ පුරාම දිනපතා විවිධාකාර විද්‍යාත්මක පරීක්ෂණ සිදුවෙන අංශයක් වෙනත් වෛද්‍ය විද්‍යාවන් වගේම. ඉතින් මේ වෙන තාක්කල් අපිට කිසිම විද්‍යාත්මක පදනමක් හමු වෙලා නැහැ මේ විදිහට දත් කෙලෙවුවම් පස්සේ ඇස් පෙනීම නැතුව යනවා කියන කාරණේ ගැන. ඒ විතරකුත් නෙවෙයි දැන් ගොඩක් අය මේක අහන නිසාම අපිට හම් වෙන අපේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගෙන් නිතර අහනවා ඔයගලගේ ජීවිතේ කවදා හරි ඔයගලන්ට මේ විදිහට දත් ගලවලා ඇස් පෙනීම දුර්වල වුණ දරුවෙක් හම්බ වෙලා තියෙනවද කියලා. අපිට නම් තාමත් එහෙම කෙනෙක් හම්බ වෙලා නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ කවුරු හරි දන්නවා නම් දත් ගලවලා ඇස් පෙනීම දුර්වල වුණ කෙනෙක් අපිට ඒ බව දැනුම් දෙන්න. එතකොට ඒක හොඳ විද්‍යාත්මක පරීක්ෂණයකට පදනමක් වෙනවා. අන්න ඒ නිසා තවමත් ඒක සනාථ නොවුණු කාරණයක්. ඒ වගේම තමයි අපි ඔර්තොඩොන්ටිස්ලා වගේම මූලිකවම අපි දන්ත වෛද්‍යවරු. දන්ත වෛද්‍යවරුන්ගේ ප්‍රධානම කාර්යභාරය තමයි ඔබලාගේ දත් ආරක්ෂා කරගෙන ජීවිත කාලය පුරාම පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය දැක්වීම. අපි දත් ගලවනට විරුද්ධයි. නමුත් ඇතැම් අවස්ථාවලදී අපිට වඩා වාසිදායක ප්‍රතිඵල ලැබෙනවා නම් දත් ගලවන්න කියලා අපිම නිර්දේශ කරන අවස්ථා තියෙනවා. මේ බ්‍රේසස් දානකොට දත් ගලවනවා කියන එකත් අන්න ඒ වගේ කාරණයක්. බ්‍රේසස් දානකොට දත් ගලවලා දත් ටික ලස්සනට පිළිවෙලට හදාගත්තම මුළු ජීවිත කාලය පුරාම ඉතාමත්ම ඉහළ පෞරුෂයක්, සතුට මානසිකත්වයක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් හානියකුත් නැත්තම් යහපතකුත් වෙනවා නම් දත් ගලවලා බ්‍රේසස් දාලා දත් ටික හදාගන්න එකේ පාඩුවක් නැහැ කියලා මම හිතනවා. දැන් මම කියවනේ බ්‍රේසස් දාලා දත් ගැලවුවම මේ දත් ගලවන හිඩැස් සම්පූර්ණයෙන්ම වෙහිලා යනවා කියලා. හැබැයි කලාතුරකින් අවස්ථාවක් තියෙනවා මේ ගලවන හිඩැස් සම්පූර්ණයෙන්ම වෙහිලා යන්නේ නැති. හැබැයි බය වෙන්න එපා. මේ වගේ අවස්ථාවල් ඔබගේ ඔර්තොඩොන්ටිස්ට හැකියාව තියෙනවා ප්‍රතිකාරය ආරම්භයට පෙරම හඳුනා ගන්න. ගොඩක් වෙලාවට මේකට හේතු වෙන්නේ අපේ උඩ දත්වල සහ යට දත්වල තියෙන ප්‍රමාණයේ අසමානතා නිසා. ඉතින් ඔර්තොඩොන්ටිස් මුලින්ම ඔයගලන් කට බලනකොටම දන්නවා මෙයාගේ දත් ගැලවුවම පස්සේ අපිට සම්පූර්ණයෙන්ම ඉඩ බහ ගන්න බෑ. මිලිමීටර 1ක් හෝ 2ක් ඉතුරු වෙනවා. එතකොට ඒ හිඩැස අපේ දතක් ප්‍රමාණයෙන් ලොකු කරලා දතේ පාට හදාගෙන තමයි වහගන්න වෙන්නේ කියන එක බැලුමට අපිට තේරෙනවා. එතකොට මේක අනිවාර්යයෙන්ම ප්‍රතිකාරය පටන් ගන්න කලින් ඔර්තොඩොන්ටිස් විසින් ඔබව දැනුවත් කරනවා. ඒ නිසා ඒ වෙලාවේදී ඔයගලන්ට තීරණය කරන්න පුළුවන් ඒ ප්‍රතිකාරය සඳහා යොමු වෙනවද නැද්ද කියලා. මම කියවනේ ඔර්තොඩොන්ටිස් කෙනෙක් ඔයගලන්ට දත් ගලවලා බ්‍රේසස් දාලා දත් හදාගන්න කියලා නිර්දේශ කරනවා නම් බය වෙන්න එපා කියලා. මේ ප්‍රකාශය මම චුට්ටක් විස්තර කරලා දෙන්න කැමතියි. මම පැහැදිලිවම ඔයගලන්ට කිව්වා ඔර්තොඩොන්ටිස් කෙනෙක් විසින් නම් මේ ප්‍රකාශය කරන්න බය වෙන්න එපා කියලා. මේක මේ විදිහට කියන්න හේතුවක් තියෙනවා. ශ්‍රී ලංකාව තුළ බ්‍රේසස් ප්‍රතිකාරය කරන වෛද්‍ය කණ්ඩායම් කීපයක් ඉන්නවා. දැනුවත් ලංකාව තුළ පිළිගත් ආයතනයකින් මේ සඳහා දන්ත වෛද්‍යවරුන්ට පුහුණුව ලබා දෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනය මගින් පමණයි. මේ පාඨමාලාව හදාරා සම්පූර්ණ කරපු වෛද්‍යවරුන්ට MD Orthodontics කියන පශ්චාත් උපාධිය හිමි වෙනවා. ඉතින් මේ MD Orthodontics කියන පශ්චාත් උපාධිය සහිත වෛද්‍යවරයෙකු නම් ඔබට නිර්දේශ කරන්නේ දත් ගලවලා බ්‍රේසස් දාගන්න කියලා. ඒකට බය වෙන්න එපා. මම මෙහෙම කියන්නේ බ්‍රේසස් ප්‍රතිකාර කරන වෙනත් කණ්ඩායම් පිළිබඳ අප්‍රසාදයකින් හෝ අව탁සේරුවකින් නෙවෙයි. ඉම වෛද්‍යවරුන්ට තියෙන සුදුසුකම් පිළිබඳ මට අවබෝධයක් නැති නිසා මම ඔයගොල්ලන්ට කිසියම් දැනුමක් ලබා දෙනවා නම් ඒ දැනුමේ මම මේ ලබා දෙන දැනුමේ වගකීම මම ගන්න ඕනේ. ඒ නිසා තමයි මම මේ විදිහට ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නේ. ඔයගොල්ලන්ට රජයේ රෝහලකින් නම් අනිවාර්යයෙන්ම හම්බෙන විශේෂඥ වෛද්‍යවරයා මෙන්න සුදුසුකම් සහිතයි. පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබනවා නම් ඔර්තොඩොන්ටිස්ට් කෙනෙක් නම් ඒ කියන්නේ MD Orthodontics කියන සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් නම් මේ ප්‍රතිකාරය ඔයගලන්ට ලබා දෙන්නේ. බය වෙන්න එපා. ඒගොල්ලන් අනිවාර්යයෙන්ම වග කියනවා මේ ගලවන දත්වල හිඩැස වෙහිලා ඔයගලන්ට අවශ්‍ය ප්‍රතිකාරය ලබා දෙන්න.
ඒ වගේම මම මෙතනදී කියන්න ඕනේ වෙනත් වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබා ගන්නවට මගේ විරුද්ධත්වයක් නැහැ. ඒ වගේම තමන් කැමති ඕනෑම වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබා ගන්න රෝගීන්ට තියෙන පූර්ණ නිදහසට මම ගරු කර සිටිනවා. එහෙමනම් ඔයගොල්ලන්ට මේ කාරණාව ගැන පොඩි හරි අවබෝධයක් දැන් ඇති වෙන්නේ නැති කියලා මට හිතෙනවා. මම මේ ගැන අද කතා කරන්න හේතු වුණේ අපගේ එදිනෙදා රාජකාරිවලදී අපිට හුඟක් රෝගීන් හම්බ වෙනවා. පොඩි කාලේ දත් ගලවන්න බය වුණා. හැබැයි මේ දත් ටික දැන් හරි හදා ගන්න ඕනේ කියලා වැඩිහිටි වයසේදී අපිට බ්‍රේසස් දාන්න. ඒ වගේම තවත් අය ඉන්නවා. පොඩි කාලේ දත් ගලවනකොට අම්මයි තාත්තයි විරුද්ධ වුණා. හැබැයි ડોක්ටර් මට දැන් නම් මේක හදා ගන්න ඕනේ කියලා තරුණ වයසේ අය ඇවිල්ලා බ්‍රේසස් දාලා දත් ටික හදා ගන්න. ඔන්න ඔය නිසා නිරපරාධේ ඇති අනියත බයක් නිසා දත් ගලවලා බ්‍රේසස් දාලා දත් ටික හදාගන්නේ නැතුව තමන්ගේ පෞරුෂයටත් බාධා වෙන පසුතැවිල්ලක් ඇති කරන විදිහට ඉන්නවා නම් අන්න ඒ වගේ අයගේ දැනුවත් වීම සඳහා තමයි මම මේ කරුණු ටික කිව්වේ. ඉතින් ඔයගලන්ට වැඩිදුර විස්තර මේ ගැන දැනගන්න ඕනේ නම් අපෙන් අහන්න. අපි පුළුවන් විදිහට ඔයගලන්ට උත්තර දෙනවා. එහෙනම් ආපහු දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.